right. අජන්ස කරන ඕලෙල් සත්කාරය වැඩසටහනේ 2023 පේපර් එකේ කියන්නේ 62 වෙනි ඕලෙල් සත්කාරය කොටසේ ප්‍රතිශතයි නිර්මාණයි වෘත්තීය සම්බන්ධ ගැටලු ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ. right. එතකොට අපි මේකේ ඇවිල්ලා තියෙන එක කොටසේ තුන්වෙනි ගැටලුව ප්‍රතිශත සම්බන්ධ ගැටලුවක්. දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ප්‍රතිශත ගැටලුවක්. ඒ වගේම නිර්මාණ ගානයි වෘත්තීය සම්බන්ධ ගැටලුවයි මම මෙතනදී ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හරි? right. අපි එහෙනම් තුන්වෙනි ගැටලුවට ඉස්සරහම යමු. ගැටලුවේ තියෙනවා එක්තරා සමාගමක කොටසක මිල රුපියල් 50යි. එහි කොටස් මිලදී ගැනීම සඳහා කමල් රුපියල් 50000ක් යොදවයි. අවුරුද්ද අවසානයේදී කොටස් සඳහා ලාභාංශ ආදායම ලබාගත් පසු ඔහු කොටසක් රුපියල් 54 බැගින් කොටස් සියල්ල විකුණයි. ලාභාංශ ආදායමෙන් සහ කොටස් විකිණීමෙන් ඔහුට රුපියල් 57500ක මුළු මුදලක් ලැබිලා. පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔහු මිලදීගත් කොටස් ගන්න කීයද කියලා. දෙවෙනි එක මෙම සමාගම කොටසක් සඳහා වාර්ෂිකව ගෙවනු ලබන ලාභාංශ මුදල කොපමණද කියලා. right. එතකොට දැන් අජන්ස මේව සාකච්ඡා කරන්නේ මේ පැත්තේ කටුවට හදලා එහා පැත්තේ ලස්සනට වැඩේ ලියලා පැහැදිලි කරනවා. මමත් ඒ ක්‍රමෙම අනුගමනය කරනවා. මොකද ඒ ක්‍රමේ ලස්සනයි. හරි? අපි ගානේ අදහස තේරුම් ගන්න උත්සාහ කරමු. මේකේ තියෙන්නේ කොටස් වෙළඳපොළ සම්බන්ධ ගැටලුවක්. හරිද? එතකොට මේකේ තියෙනවා එක කොටසක මිල. එක කොටසක මිල. මම මේක කටුවට හදලා එහා පැත්තේ ලස්සන හදනවා. කොටසක මිල දීලා දෙනවා රුපියල් 50යි. ඒතර මම කොටසක් ගන්න රුපියල් 50ක් මට අවශ්‍යයි. ඒතර මේකේ තියෙනවා කමල් රුපියල් 50000ක් යොදවනවලු. දැන් යොදවන මුදල රුපියල් 50000යි. ඒතර මම රුපියල් 50000ක් දෙනවා. එක කොටසක් රුපියල් 50යි නම් මට ගන්න පුළුවන් කොටස් ගන්න හොයන්න මොකද කරන්න ඕනේ? 50000 50න් බෙදන්න ඕනේ. මං අතේ රුපියල් 50000ක් තියෙනවා. කොටසක මිල රුපියල් 50යි නම් මට කොටස් ගන්න හොයන්න පුළුවන්. එහෙනම් මෙන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරය කොටස් ගණන සමානයි මොකද්ද? 50000 බෙදන්න ඕනේ 50යි. එතකොට බිඳුවට බිඳුවක් සුළු වෙනවා. 5000න් බෙදුවම කොටස් ගන්න මට එනවා 10යි. මේ තමයි පළවෙනි කොටසේ උත්තරය. හරි. එතකොට දැන් මේ කොටස් වෙළඳ පොලේ අපිට ආදායම ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් තමයි අවුරුද්ද ඉවර වෙනකන් ඉඳලා සමාගමෙන් ලාභ අපිට බෙදනවා. අපිට ඒක කියනවා ලාභාංශ ආදායම කියලා. අපිට ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මම කොටසක් ගත්තේ 50ටනේ. මේ කොටසක මිල වැඩි වෙනකන් ඉඳලා මම කොටස් ටික විකුණනවා. දැන් උදාහරණයක් අපි ගන්න කොටසක් 50ට ගත්තා. කොටසක් 60 වුණාන් පස්සේ විකුණනවා. ඒතර මට එක කොටසකින් රුපියල් 10ක් තියෙනවා. ඒතර කොටස් 1000න් 10000ක් තියෙනවා. ඔන්න ওই ක්‍රම දෙකෙන්ම අපිට කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා ලාභ උපයන්න පුළුවන්. ඒතර මේ ගැටලුවේ ওই දෙකම අහලා තියෙනවා. මොකද අහලා තියෙන්නේ? ඒක වෙනස් විදිහකට අහලා තියෙන්නේ. දැන් මෙයා කියනවා ආදායම ලබාගත් පසු, ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේ ලාභය ලැබෙනකන් ඉන්නවා. කම්පැනියෙන් ගෙවන ගාන. ඒතකොට මේ කොටස් 1000ට අදාළව ගෙවනවා. ලැබුණෙන් පස්සේ එක කොටස රුපියල් 54 ගානේ විකුණනවලු. දැන් මෙවන්න කොටසක් මම ගත්තේ 50 ගානේ. ඒකල 54 ගානේ විකුණනවා. එහෙනම් එක කොටසක ලාභය රුපියල් 4යි. හරිද? sorry. රුපියල් එක් කොටස රුපියල් 54 බැගින් කොටස් සියල්ලම විකුණයි. ඒතර කියනවා හරි එහෙම තමයි රුපියල් 54 බැගින් විකුණයි. ලාභාංශ ආදායම නිසා කොටස් විකිණීමෙන් ඔහුට රුපියල් 57500ක මුළු මුදලක් ලැබෙනවා. එතකොට දැන් මිනිස්සයා මේකේ කොටසක් 54 ගානේ විකුණාම කොටස් 50 ගානේ ගත්තා 54ට විකුණා. ඒතකොට එක කොටසකින් 4ක් තියෙනවා. කොටස් 10න් 4000ක් තියෙනවා. හරිද? සම්පූර්ණ ආදායම ඇවිල්ලා තියෙනවා 57500ක්. කොහොමද 57500ක් හැදෙන්නේ? කොටස් විකිණීමෙන් ලැබෙන ලාභයයි ඊට පස්සේ කම්පැනියෙන් ගෙවන ගාණයි. ඒතකොට කම්පැනියේ කොටසකට තමයි ලාභයක් ගෙවන්නේ. ඒතකොට ඒ කොටසකට ගෙවන ලාභය කීයද කියලා තමයි අහන්නේ. හරි? ඒතකොට මට මෙහෙම කරන්න පුළුවන්. දැන් මම ළඟ කොටස් 1000ක් තියෙනවා. එතකොට එක කොටසක් විකුණන්නේ 54 ගානේ. එහෙනම් මට ලියන්න පුළුවන් කොටස් විකිණීමෙන් ලැබෙන මුදල. කොහොමද? එක් කොටස් තියෙනවා 1000ක් කොටසක් විකුණන්නේ 54 ගානේ. ඒතකොට ඔක්කොම 54000යි. මට මෙහෙම හිතන්නත් පුළුවන් ඈ. කොටසක් 50ට ගත්තේ එකක් විකුණුවේ 54ට එක කොටසක ලාභය 4යි. එහෙනම් කොටස් 10ට 4000යි. එතකොට මේ
50000ක් ඉස්සරම යෙදුවා. ඒතර 50000යි 4000යි 54000යි කියලා හිතන්නත් පුළුවන්. අපිට මෙහෙම ගන්නත් පුළුවන් මේ කොටස් තියෙනවා 1000ක් කොටස විකුණන්නේ 54න් එනම් මුළු ලැබෙන ගාණ 54000යි. මට දීලා තියෙනවා ලැබෙන මුළු ආදායම 57500යි. 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 කොටස් විකිණීමෙන් ලැබෙන මුදල 54000යි. දැන් මේ දෙක අඩු කරාම මට එනවා කීයක්ද? 3500. 3500 කියන්නේ මොකක්ද එහෙනම් මේ තියෙන්නේ කම්පැනියෙන් ගෙවන මට ලාභාංශ ආදායම. ලාභාංශ මුදල. කතාව තේරුණාද? කොටස් විකිණීමෙන් ලැබෙන මුදල 10 54000යි. ලැබිලා තියෙන මුළු ආදායම 57500යි. එතකොට 57500න් 54000 කඩු කරාම 3500 කියන්නේ එහෙනම් මට කොටස් වලට ගෙවපු ලාභය. කොටස් කීයකටද? කොටස් 1000යිනේ කොහොමදක් තිබ්බේ? කොටස් 1000ට ලාභය තමයි 3500. හරිනේ? කොටස් 1000ට 3500යි. එහෙනම් 1000කට 3500යි නම් 1000කට 3500 නම් එක කොටසකට ලාභය හොයන්නේ 3500 බෙදන්න ඕනේ 10න්. බිඳු දෙකට බිඳු දෙක සුළු වුණා 35 10 බෙදුවම 3.5 කියන්නේ 3යි රුපියල් 3යි 7.50යි. එහෙනම් එක කොටසකට ලාභය ගෙවලා දෙනවා මට රුපියල් 3.50ක්. ඔන්න ඕක තමයි ගාණ. හරි? අපි දැන් ගානේ විස්තරාත්මක හදුවකට යන්න. හරි. මෙන්න තියෙනවා එතකොට කොටස් ගන්න අහනවා 50000ක් යෙදුවා එක කොටසක් 50යි නම් 50000 50න් බෙදුවම එක කොටසකට කොටස් ගන්න එනවා. 50000 50න් බෙදුවම කොටස් ගන්න එනවා. ඒතර කොටස් 1000ක් තියෙනවා එක කොටසක් 54 ගානේ විකුණනවා. ඒතර කොටස් විකිණීමෙන් ලැබෙන ආදායමය නම් කොටස් ගාන වැඩි කරන්න ඕනේ කොටසක් විකුණුම් මුදලෙන්. 54 වැඩි කිරීම 1000 54000යි. එතකොට දීලා තියෙන මුළු ආදායම දීලා තියෙනවා. ඒ කියන්නේ කොටස් විකිණීමෙන් ලැබෙන ආදායමයි ලාභාංශය ලැබෙන ආදායමයි දෙකම 57500 කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් මේකෙන් 54000 කඩු කරාම මට ලාභාංශ ආදායම එනවා. 57500ක් මුළු ආදායම ඇවිල්ලා ඒකෙන් කොටස් විකිණීමෙන් ලැබෙන ආදායම අඩු කරාම ලාභාංශ ආදායම එනවා 3500යි. 3500 ඇවිල්ලා තියෙන්නේ කොටස් 1000කට. එහෙනම් එක කොටසකට ලාභාංශ මුදල හොයන්නේ 3500 1000න් බෙදනවා. ඒතර මට උත්තරය එනවා රුපියල් 3.750යි එක කොටසකට ගෙවන ලාභය. හරි. හරි. ඒක තුන ගානේ තුන්වෙනි කොටස. දැන් කියනවා කමල් තමා ළඟ ඇති රුපියල් 57500 මුදල යොදවා එකක් රුපියල් 500 බැගින් වූ පිගන් ගඩොල් මිලදී ගැනීමට සැලසුම් කරයි. සෑම පිගන් ගඩොලක් සඳහාම 115ක එකතු කළ අගේ මත බද්දක්. ඒ කියන්නේ වැට් බද්දක් අමතරව ගෙවිය යුතු නම් ඔහුට මෙම මුදලින් පිගන් ගඩොල් කීයක් මිලදී ගත හැකිද? අර ඉස්සර තිබ්බ 57500න් එයා පිගන් ගඩොල් ගන්න යනවා. පිගන් ගඩොලක් වැට් එක නැතුව, ඒ කියන්නේ බදු අහි කරන්නේ නැතුව මුදල රුපියල් 500යි. හැබැයි 115ක බද්දක් එක ගඩොලකට ගහනවලු. එතකොට හැම රුපියල් 100කටම 15ක් අය කරනවා. ඒ කියන්නේ මම රුපියල් 100 භාණ්ඩයකට 15 ගෙවුවොත් හරියද? හැම රුපියල් 100කටම 15ක් වැට් එක අය කරනවා කියන්නේ 100 එකට 100 ධන 15 කියන්නේ 115ක් දීලා තමයි මම ගන්න ඕනේ. 100 භාණ්ඩය 115ක් දීලා ගන්න ඕනේ. 100 භාණ්ඩය 115යි නම් 500කට. එතන මොකද කතාව? එක ගඩොලක් 500යි වැඩි කරන්න ඕනේ නම් 100 එකක් නම් මං ගන්න ඕනේ 115ට. 100 එකක් නම් 115ට. එහෙනම් 500කට. දැන් කී උත්තරේ එන්නේ? බිංදු දෙකට බිංදු දෙක සුළු වුණා 115 පහක් 575යි. එහෙනම් රුපියල් 575යි. බලන්න. එක ගඩොලකට රුපියල් 75ක් වැට් එක වදිනවා. හරිනේ? එතකොට රුපියල් 575 ගානේ තමයි මට ගඩොලක් හම්බෙන්නේ. මල් ළඟ තියනවා කීයද? 57500ක මුදලක් මේකෙන් තමයි මම ගඩොල් ගන්න යන්නේ. ඒතකොට දැන් මේක අහන්නේ මොකද්ද? පිගන් ගඩොල් කීයක් ගන්න පුළුවන්ද කියලා. 57500ක් තියෙනවා. එක ගඩොලක් 575යි. ඉතින් ගඩොල් ගන්න හොයන්න මොකද කරන්න ඕනේ? 57500 බෙදන්න ඕනේ 575න්. ඒතකොට මේ 575ට 575 එකයි. ඒතකොට මෙතන එනවා 100යි. එහෙනම් පිගන් ගඩොල් 100ක් ගන්න පුළුවන්. එහෙනම් මේකේ උත්තරේ 100යි. අපි දැන් විදිවත්ව එහා පැත්තේ හදලා තියෙනවා. දැන් අපි ගන්න ඉතුරු එක සුළු කරලා එමු. ඒතර මේක 4 කියනවා. දැන් මෙයා පිගන් ගඩොල් 100ක් ගන්න තමයි ප්ලෑන් කරන්නේ. ඔහු පිගන් ගඩොල් මිලදී ගැනීමට යෑමේදී එකතු කළ අගේ මත බද්ද 118ක් ලෙස වැඩි වී තිබුණේ.
දැන් මං ගන්න ගියේ 15%ට දැන් මේක 18% වෙලා. දැන් ඉහත මිලදී ගැනීමට සැලසුම් කරන ලද පිගන් ගඩොල් ප්‍රමාණයම මිලදී ගැනීමට තව කොපමණ මුදලක් අවශ්‍ය වේද? දැන් ඇත්තටම ප්ලෑන් කරේ පිගන් ගඩොල් 100ක් ගන්න. ඒකට යන්නේ 57500 නේ. දැන් 115ක වැට්ටයක් වටනම තමයි 575. දැන් මේක 118 වෙලා. 115 තිබ්බ එක 115 තිබ්බ එක 118 වෙලා. ඒ කියන්නේ කොච්චරක් වැඩි වෙලාද? 118 වෙලා දෙනවා 15 එක. එහෙනම් 18න් 15 කඩු කරාම 103ක් මම වැඩිපුර ගෙවන්න වෙනවා. එහෙනම් වැඩි වෙච්ච ප්‍රමාණය හරියට කොහොමද? එක ගඩොල්ලක් 500යි 500න් 103ක් වැඩි වෙලා. හරියට කතාව දැන් 115 තිබ්බ 118 වුණා කියන්නේ 103කින් වැඩි වෙලා. එහෙනම් වැඩි වෙන්නේ කොච්චරද එක ගඩොලකට? රුපියල් 15ක්. මේ රුපියල් 15 ගානේ වැඩි වෙලා. හරිද කතාව? 115 ගානේ තමයි වැට් එක වැඩි වෙනවා කියලා තිබ්බේ. හැබැයි 118 කරලා ඒ කියන්නේ 103කින් වැඩි වෙලා. හැම රුපියල් 100කටම 3 ගානේ වැඩි වෙලා. හැම 100කටම 3. එහෙනම් 500කට නේ 100කට 3යි නම් 500කට රුපියල් 15ක් වැඩි වෙනවා. එහෙනම් එක ගඩොලකට 15යි නම් ගඩොල් කීයකටද? 100කට. මොකද වෙන්න ඕනේ? 15 වැඩි කිරීම 100ක්. ඒ කියන්නේ රුපියල් 1500ක් අමතරව මට ගෙවන්න වෙනවා. කාට තේරෙනවද? පිංගම් ගඩොල 500යි 100ට 15ක වැට්ටයක් ගහනවා. ඒ කියන්නේ රුපියල් 100ක් වටිනා භාණ්ඩයකට 115ක් දීලා තමයි මම ගන්න ඕනේ. එහෙනම් 100කට 115යි එහෙනම් 500ට. ඒතර එන උත්තරේ 575යි. එහෙනම් ගඩොලක් මම ගන්න ඕනේ 575 ගානේ. මල්ලක 57500ක් තිබ්බනම් මේක ඇතුලේ තියෙන 575 ගොඩවල් ගානේ වුණා හරිනේ. එහෙනම් 57500 575 බෙදුවම මට එනවා ගඩොල් කට 100ක් ගන්න පුළුවන් කියලා. මම මේක ගන්න යනකොට යාලා කියනවා වැට් එක 115 එක 18 වෙලා. ඒ කියන්නේ 15 115ක් ගෙවන්න තිබ්බ එක 118ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අමතරව 103ක් වැඩි වෙලා. හැම රුපියල් 100කටම 3 ගානේ වැඩි වෙලා. හැම 100කටම 3යි නම් මේ 100කට 3යි නම් 500ට කොහොමද? 100කට 3යි නම් 500ට. එතකොට රුපියල් 15ක් වැඩි වෙලා. ගඩොල් කැට 1කට 15යි නම් 100කට 15 100ක් රුපියල් 1500ක් වැඩි වෙලා. රයිට් මෙන්න මම ගාන හදලා තියෙනවා මෙතන. ඉතින් මම ලියනවා වැට් සමග ගඩොලක මිල. මෙන්න ගඩොලක් වැට් නැතුව 500යි 100ක් තියෙන එකට වැට් එක 115ක් ගෙවන්න ඕනේ එහෙනම් 500ට. 100න් 115 වැඩි කිරීම 500. එතකොට රුපියල් 575යි. මල්ලක 57500ක් තියෙනවා. එහෙනම් 575න් බෙදුවම මිලදී ගත හැකි ගඩොල් ගාන එනවා 100යි කියලා. ඔන්න ගඩොල් ගාන හෙව්වා. මම හෙව්වා වැඩි වූ වැට් ප්‍රතිශතය. 115 තියෙන එක 118 වෙලා. එහෙනම් 118න් 118 කියන්නේ භාග සංඛ්‍යාව විදිහට 118නේ. 118න් 100න් 15 කඩු කරාම 100න් 3යි. එහෙනම් ගඩොලකට වැඩි වෙන මුදල. අමතරව ගෙවන්න ඕන ප්‍රමාණය. කීයද? ගඩොලක් 500යිනේ. 100කට රුපියල් 3ක් ගෙවන්න ඕනේ. 100කට 3 නම් 500ට රුපියල් 15යි. එක ගඩොලකට 15යි නම් ගඩොල් කැට 100ට 15 තවක් 100 රුපියල් 1500ක් ගෙවන්න ඕනේ. රුපියල් 1500ක් ගෙවන්න ඕනේ. ඔන්න තුන්වෙනි ගාන ඉවරයි.